ඔබ නැවත අද දිරන සමග ඓතිහාසික දිගවාපී පුදබිමේ ජීවත් වන ජනතාව වසර 30ක් ජීවත් වූයේ ත්‍රස්තවාදයේ ක්‍රූරත්වයට බියෙන්. අද ඔවුන්ට නිදහස ලැබුණත් වනාලීකරණ විනාශය හේතුවෙන් මරබියෙන් ජීවත් වීමට ඔවුන්ට සිදු ඇත්තේ අලිවැට යලි ප්‍රතිසංස්කරණය කිරීමට වනජීවී නිලධාරීන් මැදිහත් නොවීම හේතුවෙන්. අවුරුදු 30 කාලයක් යුද්ධය තිබුණා. මේ යුද්ධෙත් එක්ක මේ දීඝවාපිය කියන ප්‍රදේශයේ මිනිස්සු අන්ත අසරණ දුක් තත්යකටපත් වුණා. දැන් යුද්ධය වුණාට පස්සේ මොකද උනේ? යුද්ධය තියෙනකොට මිනිස්සු 6 වෙනකොට ගෙවල් වලින් එළියට බහැලා කොහාට හරි හැංගිලා හිටියා. දැන් වෙලා තියෙන්නේ එළියට බහින්න බෑ 6න් පස්සේ. පූජනීය නගරයක් වූ දීඝවාපියේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ඛේදවාචකයයි මේ. මිනිස් ජීවිත කිහිපයක්ම උදුරාගත් වන අලින් නිවාස රැසකටම හානි සිදු කර ඇත්තේ මෙලෙසින්. දීඝවාපිය හා ඒ අවට ගම්මානවල වැසියන් කලක් තිස්සේ මුහුණ දෙන මෙම වන අලි තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා අලිවැටක් 2009 වසරේදී ඉදිකළ නමුත් මේ වන විට එය විනාශයට පත් වී ඇත්තේ වගකිවිය යුතු පුද්ගලයින්ගේ නොසැලකිල්ල හේතුවෙන්. ලක්ෂ 100කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා වල් අලින් වෙනුවෙන් විදුලි වැටක් නිර්මාණය කරා. නමුත් ඒ නිර්මාණය විතරක් විලා තියෙනවා. අද ඒකෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. අලියට අසාර්ථක වෙලා තියෙනවා. සමහර පළාත් තැන් වලින් කම්බි කණු ගලවලා කම්බි කඩලා විනාශ කරලා දාලා තියෙනවා. මේ සියලුම දේවල් රජයේ සියලුම බලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා. නමුත් කිසිම කෙනෙකුගෙන් පිළිතුරු නැහැ. එළියට බහින්න බයයි. වන ජීවියකට කිව්ව එයා වෙන්නේ නැහැ බලන්න. එයාලා ඉතින් බලන්නේ නැහැ, අලි එලවන්නේ නැහැ. දහදිය මහන්සියෙන් සරුසාර වූ වගාපින් මෙන්ම උන්හිටි තැන්ද වන අලි විසින් විනාශ කරමින් නැත්තේ යුද්ධයෙන් පසුව ඇති වූ නිදහසද මේ ජනතාවට අහිමි කරමින්. යුද්ධේ නැවතුවා වගේ මේ අලි ප්‍රශ්නේ නවත්තන්න අපි වනජීවියකට කියලා වැඩක් නැහැ. වනජීවියට කිව්වොත් අපිට රතිඤ්ඤ දීලා යනවා. වෙඩි දීලා යනවා. ඉතින් ඇත්තෙම මිනිස්සු ඒ වෙඩි වල අතේ තියාගෙන මිනිස්සු මැරෙන එක විතරයි වෙන්නේ. ගල්ල හිරිඹුර රේස්ටා ක්‍රීඩා සමාජ විසින් සංවිධානය කළ බක් මහ උළෙල සාර්ථකව නිමාව දුටුවා. ඒ උළුවිටියේ රිචඩ් පතිරණ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී. සිංහල අලුත් අවුරුදු උත්සවය කෙමින් කෙමින් ගෙවි යන්නට පටන් ගත්තත් ඒ වෙනුවෙන් සංවිධානය වූ උත්සව රැසක් තවමත් සමස්ත දිවයින පුරාවට දක්නට ලැබෙනවා. මේ අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති අවුරුදු උත්සව රාශියක් අතරින් රිචඩ් පතිරණ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති මෙම උළෙල සඳහා ජාතික ක්‍රීඩා රැසක් එක්කර තිබීම විශේෂත්වයක් වුණා. පානදුරේ සිට කොළඹට යනකොට කොල්ලු පිටිය ළඟ රබන් ගතන්නේ. කොසමද කොහොමද? රන් ගතේ රුන් ගතේ මන මහල ගතේ මට මතක නැති. මීට අමතරව කබඩි, වීදි නාට්‍ය, පොල්ලක විවිම වැනි අංග රැසක් සඳහාද වයස් බෙහෙදකින් තොරව ජනතාව එක්ව සිටියා. පාපෙදි තරගයෙන් හා ගමහරහා දෙවිමින් ආරම්භ කළ අවුරුදු උත්සවයේ නිමාව දුටුවේ අවුරුදු කුමරිය තේරීමේ තරගයෙන් අනතුරුවයි. මේ බක්මහ උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දී තිබුණේ ටීවී දෙරණ විසින්. මම හොඳයි අවුරුදු කුමාරයෙක් ගන්න බැරිව තාමත් මේ ලොකු ගැටලුවකට මැදි වෙලා ඉන්නේ. CCTV ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කෙරේ. තොරතුරු විරාමයකින් පසුව. CCTV ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් කැමරා සහිත ජංගම වෑන් රථයක් අද සිට දවසේ පැය 24 පුරා කොළඹ නගරය තුල ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ වඩාත් සුරක්ෂිත නගරයක් බවට පත් කිරීමේ අරමුණින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි. සම්පූර්ණයෙන්ම පායි CCTV කැමරා මගින් ආවරණය වෙලා තියෙනවා. නමුත් යම් යම් ප්‍රදේශ තියෙනවා මෙම කැමරා වලට ලක් නොවන. උදාහරණයකට අපි ගත්තොත් හැම හන්දියකම හැම පාරකම තියෙනවා. නමුත් මේ පාරකින් අතුරු පාරක එම නැත්නම් යම් කිසි නිවාසක ස්ථානයක යම් සිදුවීමක් වෙනවා නම් අපිට ඒ වගේ අවස්ථාවකදී තවත් සමීප රූප ලබා ගැනීම අවස්ථාවක් අවශ්‍ය වෙනවා. මේ ස්ථානයේ වෙන සිද්ධි සාමාන්‍ය වීඩියෝ කැමරාවකට වඩා තාම සංවේදී ලෙස ලබා ගැනීමේ හැකියාවක් මෙම කැමරා වලට තියෙනවා. කොළඹ නගරයේ ආසියාවේ අනිත් නගරات එක්ක ඉතාම ආරක්ෂිත නගරයක් බවට පත් වෙලා තියෙනවා කියන එක සනාථ කරන්න තවත් හොඳම උදාහරණයක් තමයි මේ ජංගම රථය. අද දින ප්‍රථම වරට මේ CCTV කැමරා සහිත ජංගම රථය එළි දක්වනවා කොළඹ නගරයේ පිවිසෙන ජනතාවගේ ආරක්ෂක සේවය. කිලෝමීටර් 1.5 පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම වාහනයක අංක තහඩුවේ පවා හඳුනාගෙන ගබඩා කරගන්න මේ
මේ කැමරාවට හැකියාව තියෙනවා. ඒ වගේම මේ ජංගම රථය පොලිස් සංවේදන ජාලය හා සම්බන්ධ වෙනවා. ඒ වගේම CCTV පාලක මැදිරිය හා සම්බන්ධ වෙනවා. ගුවනි මේ කියන වැදගත්කම තමයි යම්කිසි අවස්ථාවකදී යම් ස්ථානයක වෙන සිදුවීම් ගබඩා කරගන්නවා වගේම ඒ සිදුවීම් සජීවීව අපේ පාලක මැදිරියට දෙන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් පලා යනවා නම් අපරාධයක් කරලා නැත්නම් රියදුරෙක් වරදක් කරලා පලා යනවා නම් අපේ පාලක මැදිරියෙන් මේක අඳුනගෙන ඔහු පලා යන දිශාව ඔහු ගමන් ගන්නා මාර්ග මේ සියල්ලම ළඟම තියෙන පොලිසිය වල දැනුම් දීමේ හැකියාවක් මේ මගින් තියෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවක පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරියා නැත්නම් පොලිස් නිලධාරීන් වැඩිපුර බලයක් පාවිච්චි කළා ඒ වගේ දේවල් වුණා. ඒ රටේ ජනතාව මේ කැමරාව ඔස්සේ සත්‍ය දර්ශන ලබා දීමේ හැකියාවක්. මෙවර විශ්වවිද්‍යාල සුසුකම් ලැබූ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන මේ මාස 20 වෙනි දින ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේ දිවයිනේ මධ්‍යස්ථාන 30ක අධීර දෙකක් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. नायकत्व වැඩසටහන මේ විශ්ව ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. විශ්වම ගියවර විශ්ව ශික්ෂණ की विशाल योजना प्रमाणित है අලුත් යෝජනා වලකට අරගෙන දේශයේ ඉපයම අඩුපාඩු හදාගෙන මේ සැරේ නායකත්ව වුණු වැඩසටහන ආර්ථිකව ක්‍රියාත්මක කිරීමට තමයි අපි අපේක්ෂා කරන්නේ. දැනට අපි කලම් බලවතින් 18 ආයතන 23,000 විතර ශික්ෂණ පදගත පළවෙනි කණ්ඩායමට 10,000කුත් වෙන කණ්ඩායමට 10,000කුත් තමයි අපි මුලින් වශයෙන් ඉලක්ක කරලා තියෙන්නේ. 23,000 පහුවලා විශ්වවිද්‍යාලයේ දැනට අපි 20,000කට තමයි මූලික වටේදී නායකත්ව පුහුණුව ආරම්භ කරන්නේ. ඕනමට ස්ථාන 30ක බවන මේ පුහුණුව ප්‍රායෝගිකව අපි සැලසුම් කළා. මේ විශේෂයෙන් අපි 3ක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ දින 5ක විවිධ කාර්ය පස්සේ නැවත දින කණ්ඩායමට ආරම්භ කරනවා. ඒ සමගින් අද දින මධ්‍යහන පුවත් නිමාවට පත් වෙනවා. හමුවෙමු රාත්‍රී 8:00 ප්‍රධාන පුවත්